දඹදිව වන්දනා වැඩසටහන් පෙළ යටතේ අද අපි කතා කරන්නේ සුජාතා විහාරය පිළිබඳවයි. බෞද්ධ ඉතිහාසයේ කියවෙන ආකාරයට ගෞතම බෝසතුන්ට බුද්ධත්වයට පෙර පිරිනමන ලද අවසන් දානය පිරිනමා ඇත්තේ සේනානී නියන්ගම් අධිපතියාගේ දියණිය වූ සුජාතා සිටුදියණිය විසින්. එම කිරිපිඬු පිරිනැමූ ස්ථානය ලෙසින් සැලකෙන පෙදෙසේ අද දක්නට ලැබෙන විහාරය සුජාතා විහාරයයි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවට නුදුරින් තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ. මේක ගමක්. ඒක අද කියන්නේ සුජාතා ගම. ඒ කාලේ කිව්වේ සේනානි ගම. සුජාතා දේවිය වෙනුවෙන් මේ නමින් තමයි මේ ගම හඳුන්වන්නේ. සේනානි ගම කියලා ඒ කාලේ කිව්වේ සුජාතාවගේ තාත්තගේ නම. සුජාතාව එසේම කෙනෙක් නෙමෙයි. කල්ප ලක්ෂයක් පාරමී පුරන් ආවා. මොකටද? සම්මා සම්බුදු වන උත්තමයෙකුට බුදු වෙන්න කලින් මට දානය දෙන්න ලැබේවා කියලා. මේ ලෝකේ තියෙනවා මහත්ඵල මහානිසංස ගෙන දෙන දන් දෙකක්. මේ දාන දෙක දෙන්න පාරමී පුරන්න ඕන. එකක් සුජාතාව දුන්නු ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බුදු වෙන්න පෙර දෙන දානය. අනිත් දානය තමයි පිරිනිවන් පාන්න පෙර දෙන දානය. ඔය දාන දෙක අරන් තමයි ලෝතුරා බුදුවරු බුදු වෙන්නේ. ඔය දානය අරගෙන තමයි පිරිනිවන් පාන්නේ. ඒ නිසා අර දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන දානයක්. ඒ දානයේ ශක්තිතාවය ඕජය කරගෙන තමයි ලෝතුරා බුදුවරු ජයසිරි මහ බෝධියාවට ගිහිලා ලෝතුරා බුදු වෙන්නේ. තනිකර දවස් 49ක් අර දානෙම්මයි ඉන්නේ. කොහොම පිනක් ඇත්තේ. සුජාතාවට. ඒ නිසා විශේෂ දානයක් ඔය දානය දෙන්න කල්ප ලක්ෂයක් පාරමී පුරුවා. ඒ පුරාගෙන ඇවිල්ලා අවුරුදු ගාණක් විතර බාරයක් වෙලා තිබුණා. ඒ බාරේ ඔප්පු කරමින් ඇවිල්ලා අවසාන අවුරුද්දේ අවසාන දාණය දෙන වෙලාවේ අපේ මහා බෝසතාණන් වහන්සේ මෙතන වැඩම කළා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ උන්වහන්සේ එදා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරගෙන දවස් 14ක් වාගේ කාලයක් ඇතුළතදී කියන්නේ සති දෙකක් ඒ කාලය ඇතුළතදී මේ සේනානි ගම උරුවෙල් දනව්ව ගයා ශීර්ෂ ප්‍රදේශයේ පිණ්ඩපාත කරගෙන සති දෙකෙන් අර බැහැරිච්ච ශරීර ශක්තිය දියුණු කරගත්තා කියලා දේශනාවේ තියෙනවා. දැන් ඔබට පේනවා මෙතන ප්‍රතිමාවක්. මේ තියෙන ප්‍රතිමාවේ අස්තිනහරු පේන විදිහට හදලා තියෙනවා. නමුත් ඇත්තටම එහෙම නෙවෙයි. මහා බෝධිසත්වෝ මෙතනට එනකොට අස්තිනහරු සම්පූර්ණයෙන් වැහිලා නැති බොහෝම හොඳට පිරිපුන්ව තිබුණා. සති දෙකයි ගියේ කියනවා. අර වැහැරිච්ච ශරීරය ඇති වුණාද? හොඳට මතක තියාගන්න මේ කාරණා. උදාහරණයක් තියෙනවා දවසක් ඔය නේරංජනාවේ ඔබම ඔබ සක්මන් කරනකොට දැන් වළඳලා ඒ නේරංජනාවෙන් පැන් උන්වහන්සේ පහස වෙලා ඔබම ඔබ සක්මන් කරන වෙලාවේ උන්වහන්සේ දැක්ක කියනවා දකුණු ශ්‍රී හස්තය. දැක්කහම අර පෙරණන් තිබුණේ අස්තිනහරු පේන්න ඒ තරම් දුක් දුන්නා. දැන් මේ වෙනකොට අස්තිනහරු සම්පූර්ණ වැහිලා උන්වහන්සේ ඕලමුවන් වාගේ ශරීරය පිහිටුණා. එක පාට හිත පිල්ලක් පහළවලු. දැන් මේ ශරීරය වැඩිලා තියෙන්නේ. එහෙම කියලා හිත පහළ වුණාලු. හිත පහළ වෙනකොටම උන්වහන්සේට සිහිය ආවා. සිහියෙන් හිටියේ. ඒ නිසා දැන් මේ මට ඇවිල්ලා තියෙන කාමච්ඡන්දේ. මොන බලන්න මේ ඇවිල්ලා තියෙන කාමච්ඡන්දේ. ශරීරය දිහා බල බල සැනසෙනවා. උන්වහන්සේ හිතුවලු මං වගේ බුදුවව ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙකුට මේ කාමච්ඡන්දේ හොඳ නැහැ. ඒ නිසා ඒ සිතුවිල්ල ප්‍රහාණය කළා කියනවා. මැඩ පැවැත්තුවා කියනවා. ඒවෙන් අදහස මොකද්ද මේ? අර වැහැරිච්ච ශරීර ශක්තිය සති දෙකක් වාගේ කාලය තුල නැවත දියුණු කරගත්තා. දියුණු කරගෙන එදා සුජාතා සිරු දේවිය දන් දෙන දවසට පෙරයන් රාත්‍රී කාලේ සිහින පහක් දැක්ක අහලා ඇති නේද? මුළු රාත්‍රියම හීන පහක් දැක පස්සන ප්‍රීතියෙන් උදම් වෙවි නැගිට ඉඳන් තමයි පිණ්ඩපාත වේලාව සලකාගෙන මෙතනට ආවේ. එදා මේ ගහ මුල වැඩ හිටියා. ඉන්න වෙලාවේ එදා සුජාතා සිරු දේවිය අවසන් දානීය බැවින් විශේෂයෙන් බොහොම හොඳින් මේ දානීය නිර්මාණය කරනවා. ඒ නිසා සුජාතා සිරු දේවිය ඊට කලින් සේවිකාවකට කිව්වා අද අවසන් දාන. ඒ නිසා මෙතන ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරලා බොහොම හොඳට සකසන්න. එදා මේ සේවිකාව වෙනකොට මුළු මහත්මේ පරිසරයේ බබළුවාගෙන මහ බෝධිසත්වය වැඩ ඉන්නවා. මොකද්ද මේ බබළුවාගෙන කිව්වේ? දෙතිසක් මහ පුරුෂ ලකුණු 80 අනු ව්‍යංජන ලකුණු ඒ වගේම තමයි 216ක් මගුල් ලකුණු මේ සියල්ලෙන්ම ප්‍රභාස්වර වෙවි උන්වහන්සේගේ ඔය බුදු බදින් නැත්තම් ශරීරයෙන් රංවන් ආලෝකයක් විහිද තිබුණේ. මේක ධර්මතාවයක්. මේක ඉගෙන ගන්න. මේ ධර්මතාවය අනුව ලෝතුරා බුදුවරේ
සම්මා සම්බුදු වෙන්න කලින් දවසේ පිරිනිවන් පාන්න කලින් දවසේ කියන ඔය දවස් දෙකේදී ස්වභාවයෙන් අදිෂ්ඨානයෙන් තොරව බුදුබදින් බුදුරැස් විහිදෙනවා. ඒක ධර්මතාවයක්. බුදු වෙන්න කලින් ශරීරයෙන් රශ්මි විහිදුණා. බලන්න ඒ අනාගතයේ ඊළඟ දවසේ ලෝතුරා බුදු වෙනවා කියන එකට නිමිති පාඩයක්. ඒ අනුවාර සේවිකාව දැක්ක මේ රශ්මියක් විහිදෙනවා. හිතුවා මේ නම් රුක්ෂ දේවතාවුම්මයි. ඇයි? මේ තරම් ලස්සනට තමයි සුජාතාව කිරිපුඩු හදන්නේ. ඒ නිසා දුවගෙන ගිහිල්ලා කිව්වා දේවිය ඔබ වාසනාවන්තයි. සද්ධාවෙන් හදන මේ දානය ගන්න රුක්ෂ දේවතාවෝ ගහින් විමද බැලලා ආන් ඉන්න පාත්‍ර අරන් කිව්වා. මෙතුමිය ඉතා ඉක්මනින් මේක හදන්න පටන් ගත්තා. ඔබ මේ කිව් දේ සත්‍ය නම් අද මම දාසි භාවයෙන් මුදවලා මගේ දියණි තනතුරේ තියාගන්නවා කියලා මේ දානි හදන්න ගත්තා. මේක එසේ මෙසේ දානයක්. මේ දානි හදනකොට මහා බ්‍රහ්මයා ශ්වේත ඡත්‍රය අරගෙන ඇවිල්ලා අල්ලගත්තා. සතරවරන් දේවරු හතර පැත්තේ ඉඳලා වායු ධාරාව ලිපට පිම්බා. සක්‍ර දේවේන්ද්‍රයා තමයි රන් පාත්‍රයේ හැදිමිටෙන් හැඳි ගාලා තියෙන්නේ. මේ සියල්ල ඉබේ සිද්ධ වුණා. කරන පුද්ගලයා කාටවත් තේරුන්නේ නැහැ. වේගයෙන් මේක හැදුනා. නිර්මාණය වෙලා මේ කිරිබතේ සුවඳ සේනානි ගම් දිසාරායදා මුළු මහත් හැම දිනාටම දැනුණා කියලා දේශනාවේ තියෙනවා. රන් තැලිය අරගෙන කිස මුදුනේ තියාගෙන සුජාතාසිරි දේවිය මෙතනට එනකොට බුදුබදින් බුදුරැස් විහිදවා ඉන්න බෝධිසත්වයෝ දැකලා ඇස් දෙකෙන් ඔහොම ඍජුව බලන්න බය වුණා කියලා දේශනාවේ තියෙනවා. ඒ තරම් ලස්සනයි කියනවා. බිම බලාගෙන ඇවිල්ලා සුජාතාසිරි දේවිය අපේ බෝධිසතාණන් වහන්සේට මේ දානේ දා පූජා කරනවා. මහා බෝසතාණන් වහන්සේ දානේ පිළි අරගෙන එදා සුජාතාසිරි දේවියට ආශිර්වාදයක් කළා. සුජාතාසිරි දේවියත් අදිත්‍යානයක් කළා. මා මේ දුන් දානේ ආධ්‍යාස මහිමෙන් ඔබ වහන්සේ අවබෝධ කරගන්න ධර්මතාවයක් තිබේද? ඒ ධර්මය අවබෝධ කරගන්න මේ ශක්තිය දානිය ඕජස වේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඳලා අල්ප ලක්ෂයක් පාරේ පුරාගෙන ආපු දාන කටයුත්ත අවසන් කරලා නැවත පිටිපස්සට බලාගෙන තමන්ගේ මාලිගාව දෙසට ගියා. මහා බෝසතාණන් වහන්සේ මේ ලැබිච්ච රන්තලිය එදා උන්වහන්සේ පිටු 49ක් කරගෙන දවසට එකක් ගාන අදිස්ථාන කරලා වැළඳුවා. සුජාතා සිටුදේවිය පූජා කළ කිරිපිඬු වැළඳූ බෝසතාණන් වහන්සේ ඉන්පසු රන් පාත්‍රය අතින්ගෙන නේරංජන නදිය වෙත ගොස් අද මාගේ බලාපොරොත්තුව වන සම්බුද්ධත්වය සාක්ෂාත් වීම නිසකයෙන්ම සිදුවන්නේ නම් මේ රන් පාත්‍රය උඩුගම්බලා යේවායි අදිෂ්ඨාන කොට ගඟෙහි දැමූ බවත් ඒ මොහොතේ අසිරිමත් සිදුවීමක අසිරිය පෙන්වමින් පහළට ගලන ගඟදියෙහි රන්තලිය උඩුගම් මතට පාවී ගොස් දිය සුලියකට මැදිව ගඟෙහි ගිලී ගිය බවත් ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඒ අනුව බුද්ධත්වයට පෙර මහා බෝසතාණන් වහන්සේ වැළඳූ අවසන් දානය සුජාතාවගේ එම කිරිපිඬු දානයයි.